මැනිෆෙස්ටේෂන් මේ වචනේ දැන් සමාජ මාධ්‍යවල විශේෂයෙන්ම TikTok, Instagram වගේ තැන්වල නිතරම ඇහෙන දෙයක් වෙලා සමහරු නම් කියන්නේ මේකෙන් ජීවිතේ මුළුමනින්ම වෙනස් කරගන්න පුරුවන් කියලා. හැබැයි ඉතින් තවත් සමහරුන්ට මේක හුදෙක් විහිළුවක් විතරයි. ඉතින් අපි බලමු මොකද්ද මේ මැනිෆෙස්ටේෂන් කියන්නේ? ඇත්තටම මේ පිටිපස්සේ තියෙන කතාව මොකද්ද කියලා. මෙන්න මේ ප්‍රශ්නේ තමයි මේ මුළු කතාවේව පදනම. හිතන පතන දේවල් ඇත්තටම තමන්ගේ ජීවිතයට ළඟා කරගන්න පුළුවන්ද? නැත්නම් මේක නිකන් හිතලුවක් විතරද? මේ විග්‍රහයේ අවසානයේදී අපි හැමෝටම මේ ගැන පැහැදිලි අදහසක් ගන්න පුළුවන් වෙයි. හරි, එහෙනම් අපි මේ ගමනේ පටන් ගමුකෝ. මුලින්ම අපි බලමු මැනිෆෙස්ටේෂන් කියන සංකල්පයේ හරයම මොකක්ද කියලා. ඊට පස්සේ අපි බලමු මේ අදහස කොහෙන්ද ආවේ? ඒ කියන්නේ මේකේ ඉතිහාස කතාව. අවසානෙට මේක ප්‍රායෝගිකව කරන්නේ කොහොමද කියන පියවරෙන් පියවර ක්‍රමවේදයත් අපි කතා කරමු. හරිම සරලව කිව්වොත් මැනිෆෙස්ටේෂන් කියන්නේ අපේ ආශාවන් සැබෑ කර ගැනීමේ බලය අපිටම තියෙනවා කියන විශ්වාසයට. ඒ කියන්නේ අපේ සිතුවිලි සහ ශක්තිය කියන මෙවලම් දෙක පාවිච්චි කරලා බලාපොරොත්තු වෙන දේවල් ඇත්තක් බවට පත් කරගන්න එක. හරි. මැනිෆෙස්ටේෂන් කියන්නේ මොකක්ද කියලා දැන් අපිට දල අදහසක් තියෙනවා. ඒත් මේකේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ආන්න ඒකට පදනම් වෙන ප්‍රධානම સિદ્ધාන්තයක් තියෙනවා. ඒ තමයි ආකර්ෂණ න්‍යායමය. ඇත්තටම මේ හැම දෙයකම හරය තියෙන්නේ මෙතන. මේ ක්‍රමය අනුගමනය කරන අය විශ්වාස කරන විදිහට ගුරුත්වාකර්ෂණය වගේම මේකත් විශ්වය වෙනස් කරන්න බැරි නීතියක්. සරලම කතාව තමයි ධනාත්මක දේවල් ගැන හිතුවොත් ධනාත්මක දේවල් ජීවිතයට ආකර්ෂණය වෙනවා. ඍණාත්මක දේවල් ගැනම හිතියොත් ආකර්ෂණය වෙන්නේ ඒ දේවල්ම තමයි. මෙහෙම හිතමුකෝ අපේ ශරීරය හරියට ලොකු චුම්බකයක් වගේ. අපේ ධනාත්මක ශක්තියක් හොඳ සිතුවිලි විශ්වයට මුදා හැරියොත් ඒ හා සමාන ධනාත්මක දේවල්ම ඒ කියන්නේ හොඳ මිනිස්සු හොඳ අවස්ථා අපේ පැත්තට ඇදිලා එනවා. ඒකේ අනිත් පැත්තත් අවාසනාවට ඒ විදිහටම තමයි. මේ ආකර්ෂණ නියාමය තව ටිකක් ගැඹුරට තේරුම් ගන්න ভাইබ්‍රේෂන් හෙවත් කම්පණය කියන දේ ගැන දැනගන්නම ඕනේ. මේක හරියට රේඩියෝ එකක් වගේ. අපි හරියටම ෆ්‍රීකවෙන්සි එකට ටියුන් කළොත් විතරනේ අපිට ඕන channel එක අහන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ වගේ මේ સિદ્ધාන්තයට අනුව අපේ සිතුවිලි වලටත් නිශ්චිත සංඛ්‍යාතයක් තියෙනවා. සතුට, ආදරය වගේ ධනාත්මක සිතුවිලි ඉහළ සංඛ්‍යාතයකිනුත්, බය, කේන්තිය වගේ ඍණාත්මක සිතුවිලි පහළ සංඛ්‍යාතයකිනුත් කම්පණය වෙනවා කියලා තමයි කියවෙන්නේ. ගොඩක් අය හිතාගෙන ඉන්නේ මැනිෆෙස්ටේෂන් කියන්නේ මේ TikTok එකෙන් ආපු අලුත්ම ට්‍රෙන්ඩ් එකක් කියලා. ඒත් ඇත්ත කතාව ඒක නෙවෙයි. මේ අදහස් වලට අපි හිතනවට වඩා ගොඩක් දිග ඉතිහාසයක් තියෙනවා. අපි ඒ ගැන පොඩ්ඩක් විපරම් කරලා බලමු. මේ කාලරාමුව බැලුවම පේනවා මේක පටන් ගන්නේ 1800 ගණන් වල ඉඳන්. ඊට පස්සේ 1910 දී The Science of Getting Rich මගේ පොත් එක්ක තව ටිකක් ප්‍රචලිත වෙනවා. හැබැයි ඉතින් මුළු ලෝකෙ පුරාවම මේක ලොකු රැල්ලක් වෙන්නේ 2006 දී ආපු The Secret පොත සහ චිත්‍රපටියත් එක්ක. අද වෙනකොට TikTok වගේ තැන් නිසා #manifestation කියන hashtag එක බිලියන ගණනක් වාරයක් පාවිච්චි කරලා තියෙනවා. නැපොලියන් හිල් වගේ චින්තකයන්ගේ මේ ප්‍රකාශය බලන්න. මනසට පිළිගත හැකි සහ විශ්වාස කළ හැකි ඕනෑම දෙයක් මනසට සාක්ෂාත් කරගත හැකි. ඉතින් මේ වගේ අදහස් ඉතිහාසය පුරාම විවිධ දාර්ශනිකයන් සහ ලේඛකයන් ඉදිරිපත් කරලා තියෙනවා. ඒකෙම පේනවා මේක අද ඊයේ ආපු දෙයක් නෙවෙයි කියලා. නූතන කාලයේ මේකට තියෙන ප්‍රසිද්ධම උදාහරණයක් තමයි නළු ජිම් කේරි. ඔහු කවුරුත් දන්න කෙනෙක් වෙන්න කලින් තමන්ටම ඩොලර් මිලියන 10ක චෙක් එකක් ලියාගෙන ඒක පර්ස් එකේ දාගෙන හැමදාම බලාගෙන හිටියා. පුදුමයකට වගේ අවුරුදු කිහිපයකට පස්සේ ඩම්මෙන් ඩම්ර චිත්‍රපටියට ඔහුට හරියටම ඒ ගාන ලැබුණා. ජිම් කේරි විතරක් නෙවෙයි, ඔප්‍රා වින්ෆ්‍රී, ආනෝල්ඩ් ශ්වාසනගර් වගේ ප්‍රසිද්ධ අයත් මේ ක්‍රමය ගැන ප්‍රසිද්ධියෙන්ම කතා කරලා තියෙනවා. හරි, අපි දැන් මේ સિદ્ધාන්ත සහ ඉතිහාස කතාවලින් මිදිලා මැනිෆෙස්ටේෂන් ප්‍රායෝගිකව කරන විදිහ ගැන බලමු. මූලාශ්‍රවලට අනුව මේ ක්‍රියාවලියට ප්‍රධාන පියවර 5ක් තියෙනවා. පළවෙනිව තමන්ට ඇත්තටම ඕන දේ මොකක්ද කියලා පැහැදිලිව තෝරා ගන්න ඕන. දෙවනුව ඒ දේ දැනටමත් ලැබුණා වගේ හිතින් මවා ගන්න, එමත් නැත්නම් ඒ ගැන ලියන්න ඕන. තුන්වෙනුව ඒ ඉලක්කයට යන්න තියෙන බාධක මොනවද කියලා අවංකව හඳුනාගෙන ඒවා අයින් කරන්න ඕන. හතරවෙනි සහ වැදගත්ම දේ තමයි ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීම. නිකන් ඉඳලා බෑ, වැඩ කරන්නත් ඕන. අවසාන වශයෙන් ලැබෙන පුංචි දෙයට පවා කෘතඥ වෙන එක. මෙන්න මේක තමයි ගොඩක් දිනෙකට වරදින්න තැන. මැනිෆෙස්ටේෂන් කියන්නේ නිකම්ම හීනදකදක ඉන්න එකක් නෙවෙයි. ඒක විශ්වයත් එක්ක තියෙන හවුල්කාරීත්වයක්. තමන්ගේ පැත්තෙන් විශ්වාසය තියලා ඒ ඉලක්කය වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන්නත් ඕන. හිතන එකයි වැඩ කරන එකයි කියන දෙකම එකට යන්න ඕන.
හොඳයි අපි දැන් මේ સિદ્ધාන්ත ටික ප්‍රායෝගික උදාහරණයකට දාලා බලමු. ගොඩාක් දෙනෙක්ගේ ජීවිතේ ලොකු ඉලක්කයක් තමයි ආදරය හොයාගන්න එක. ඉතින් සුදුසු සහකරුවෙක් හෝ සහකාරියක් ආකර්ෂණය කරගන්න මේ මූලධර්ම පාවිච්චි කරන්නේ කොහොමද? අපි බලමු. සබඳතාවලදීත් අර ভাইබ්‍රේෂන් සංකල්පය යොදාගන්නේ මේ විදිහටයි. ඒ කියන්නේ Taman කැමති වර්ගයේ කෙනෙක් ආකර්ෂණය කරගන්න නම් Taman පළමුව ඒ ගුණාංග වලින් පිරිපුන් කෙනෙක් වෙන්න ඕන කියන එක තමයි මෙහි මූලික අදහස. මෙතනදී තමන් ආශ්‍රය කරන්න අය ගැනත් ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන. කියමනක් තියෙනවා කෙනෙක් කියන්නේ ඒ කෙනා වැඩිපුරම ගැවසෙන 5 දෙනාගේ සාමාන්‍යයි කියලා. ඒක මේකටත් අදාළයි. සමහරව ඉන්නවා අපිත් එක්ක කතා කරාම අපේ මුළු ශක්තියම උරාගත්තා වගේ දැනෙනවා. හැමතිස්සෙම කතා කරන්නේ ප්‍රශ්න ගැන විතරයි. ඒ වගේ අයගෙන් ඈත් වෙලා අපිට උදව් කරන, අපිව දිරිමත් කරන ධනාත්මක ශක්තියක් දෙන අයව ආශ්‍රය කරන එක මේ ගමනේදී හරිම වැදගත්. ඉතින් මේ කියන ධනාත්මක කම්පනිය එහෙම නැත්නම් ভাইබ්‍රේෂන් එක වැඩි කරගන්න පුළුවන් ප්‍රායෝගික ක්‍රම කීපයක් තමයි මේ. තමන්ගේ හැඟීම් ගැන නිතරම සිහියෙන් ඉන්න එක, තමන්ට සතුටු හිතෙන දේවල් වල ලයිස්තුවක් හදාගන්න එක, ධනාත්මක යාළුවොත් එක්ක කාලය ගත කරන එක සහ අලුත් විනෝදාංශ හරහා අලුත් මිනිස්සු හඳුනා ගන්න එක. මේවා පොඩි දේවල් වගේ පෙනුනට මේවා එකතු වුණාම ලොකු වෙනසක් කරන්න පුළුවන් කියලා තමයි කියවෙන්නේ. හොඳයි. අපි දැන් මේ කතා කරපු સિદ્ધාන්ත සහ ප්‍රායෝගික යෙදීම් වලින් ගත හැකි ප්‍රධානම පණිවිඩය කුමක්ද කියලා බලමු. ඇත්තටම මේ හැම දෙයකම තියෙන පොදු තේමාව තමයි මේ. මේක ඉලක්කගත මානසිකත්වයක් සහ සැබෑ ලෝකයේ දරන උත්සාහය අතර තියෙන ක්‍රියාකාරී හවුල්කාරීත්වයක්. මැනිෆෙස්ටේෂන් කියන්නේ හුදු පැතුමක් නෙවෙයි, එය අභ්‍යන්තර විශ්වාසය සහ බාහිර ක්‍රියාව කියන දෙකේම එකතුවක්. අවසාන වශයෙන් මේ සම්පූර්ණ සංකල්පයම එක වාක්‍යයකින් සාරාංශගත කරන්න පුළුවන්. සිහින යථාර්ථයක් බවට පත් කිරීමේ බලය වෙන කොහෙවත් නෙවෙයි, Taman තුලමයි තියෙන්නේ. ඉතින් මේ විග්‍රහය අවසන් කරන්න හොඳම දේ තමයි මේ ප්‍රශ්නය. මේ ගැන මොහොතක් හිතලා බලන්න. Tamanගේ ලොකුම ඉලක්කය දෙසට අද දවසේ තියන්න පුළුවන් පුංචිම පුංචි පියවර මොකක්ද?